හෙලෝ එන්න ඉතින් ඉස්සලා මං කිව්වා වගේ දැන් අපි ඉන්නේ ෆින්ලන්ඩ් වල සෙයිනියෝකි කියන නගරේ. මේක ෆින්ලන්ඩ් වල ටිකක් මැද හරියට වෙන්න තියෙන්නේ. මේක සවුත් ඔස්ට්‍රෝබෝස්නියා කියන ප්‍රදේශයේ තමයි සෙයිනියෝකි සිටි එක තියෙන්නේ. ඉතින් අපේ යාළුවෝ දෙන්නයි කවි අපි කට්ටියම දැන් ඉන්නේ එහෙ. දැන් දවස් කීපයක් වෙනවා මෙහෙට ඇවිල්ලා. ඉතින් අද අපි ඉස්සලා කිව්වා වගේම අද අපි ඔයාලව එක්ක කරා යනවා ෆින්ලන්ඩ් වල තියෙන ලොකුම සුපර් මාකට් එක පෙන්නන්න. ඉතින් ඒකෙන් බඩු ගන්න තමයි අපි යන්නේ. අපි දැන් කිලෝමීටර් 3ක් විතර අපේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා ආවා. ඉතින් ටිකක් අමාරු ගමනක්. මොකද ලංකාවේවත් අපි මෙච්චර දුර ලංකාවේවත් මෙච්චර දුර වැඩි පයින් ඇවිල්ලා නැහැ. කිලෝමීටර් 4ක් විතර එක දිගට අවුව සෙල්සියස් අංශක 22ක් විතර තමයි අද උෂ්ණත්වය තියෙන්නේ මේ සමයක. ඉතින් ඊයේ පෙරේදත් ටිකක් ප්‍රශ්නේ තිබ්බා. ඊයේ සතියේ අපි ආපු දවස්වල නම් සෙල්සියස් 10ට වගේ තමයි උෂ්ණත්වය ගියේ. අද ටිකක් රස්නේ ඒක තමයි මේ ටිකක් රිලැක්ස් එකේ ඇඳුම් ඇඳගෙන ඉන්නේ. නැත්තම් පට්ට සීතලයි. සමයක අන්තිම කාලේ වගේ තමයි මේක යන්නේ. ඉතින් දැන් අපි සුපර් මාකට් එක කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. ඔයාලටත් අපි හිතුවා මේ එක්ස්පීරියන්ස් එක පෙන්නන්න. මොකද ලෝකේ තියෙන දියුණුම රට සතුටින් ඉන්න රටේ තියෙන සුපර් මාකට් එකක් කොහොමද කියලා ඔයාලත් ආසති බලන්න. ඒ වගේම ඉස්සරහටත් අපි හිතාන ඉන්නවා අපි 4-5 දෙනාම එකතු වෙලා මේ යුරෝපයේ තියෙන තවත් ඒ වගේම දියුණු රටවලට ඔයාලව එක්ක කරා යන්න දනු කවි YouTube channel එකේ. ඉතින් ඊට කලින් ෆින්ලන්ඩ් වල සුන්දරත්වය ඔයාලට ගේනවා. පුළුවන් තරම් හැමදේම ඔයාලට පෙන්වන්න තමයි හිතාන ඉන්නේ. ඉතින් අපි සෙට් එකම දැන් ප්‍රිස්මා කියන සුපර් මාකට් එකට තමයි යන්නේ. මේ හයිවේ එකක් පැත්තකින් තමයි යන්නේ. හයිවේ එක මේ පැත්තේ යනවා. මේක ටිකක් ගම්බද ප්‍රදේශයක්. ඉතින් තියෙන බිල්ඩින්ග්ස් එහෙම ලොකු බිල්ඩින්ග්ස් නෑ. තැනින් තැන තමයි මෙයාලගේ ෂොප්ස් අරවා මේ ඔක්කොම තියෙන්නේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා පෙන්නන්න. ඉස්සල්ලාම හාහා පුරා කියලා ඔයාලට ප්‍රිස්මා එකේ එක්ස්පීරියන්ස් එක ගේන්නම්. අපිත් එක්ක එන්න ඉතින්. යන් අපිත් එක්ක ඇවිදගෙන. ඔතනදී අපි කිලෝමීටර් 3-4ක් ඇවිදගෙන මේ සෙයිනියෝකි වල තියෙන ප්‍රිස්මා කියන සුපර් මාකට් එකට ආවා. මේක තමයි මෙහි තියෙන ලොකුම සුපර් මාකට් එක. මේ තියෙන එක. ඉතින් දැන් වෙලාව 4:35යි. දැන් තාම හොඳටම අවුව තියෙනවා. හොඳ සුළං රැල්ලකුත් යනවා. සෙල්සියස් අංශක 23යි උෂ්ණත්වය. වැඩි රස්නෙත් නැහැ, සීතලත් නැහැ. ඉතින් බලමු ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ලංකාවේ සුපර් මාකට් වගේද මේ ෆින්ලන්ඩ් වල සුපර් මාකට් කියලා. අපි දැන් ඇතුළට යනවා ප්‍රිස්මා එකේ. අහලා තියෙන විදිහට නම් මේකේ ඇවිදලා ඉවර කරන්න බැයිලු. යාඩ් එකක් වගේ ඒ තරම් ලොකුයිලු. දැන් අපි ඉන්නේ ප්‍රිස්මා එක ඇතුලේ. මේක ඉතින් මහා සාගරය වගේ තමයි. මේ පැත්ත අපි ආපු එන්ටර් වෙච්ච පැත්තේ ගොඩක් තියෙන්නේ මේ පවර් ටූල්ස්. ඊට පස්සේ ඔය එක මේ බාත්රූම් ටයිල්ස්, බාත්රූම් ෆිටින්ග්ස් ඒ වගේ ඒවා. නැති දෙයක් නැහැ කිව්වොත් හරි. ඉතින් අපි යාළුවෝ දෙන්නත් යනවා හරි.
මොකද හිතෙන්නේ ලංකාවේ වගේද? මේකේ බඩු ගන්න නම් මම හිතන්නේ දවස් 3ක්වත් එන්න වෙනවා මේක පුරා ඇවිදින්න. යුරෝ 11යි. මේක පොඩ්ඩක් ගණන් නම් මිල නම් වැඩි වගේ තේරෙන්නේ. ටීවීස් තියෙනවා. මේ හරි ඉලෙක්ට්‍රොනික් අයිටම්ස් තියෙනවා. අගල් 65 4K LG TV එක තියෙනවා යුරෝ 799. මෙතන තියෙනවා DVDs. JBL ස්පීකර් එක 549 එක 399ට ඩිස්කවුන්ට් තියෙනවා. සුපිරි භාණ්ඩයක්. මෙතන තනිකරම තියෙන DVDs. මෙතන තියෙනවා ලැප්ටොප්ස්, iPad, desktop computer, මේ හරිය තනිකර තියෙන්නේ කිචන් item. බ්ලෙන්ඩර් තියෙනවා, කොෆි මේකර් යුරෝ 64යි, ටෝස්ටර්, එයාර් ෆ්‍රයර්, නැති දෙයක් නැහැ මෙතෙන් આવොත්. මේ පැත්තේ වොෂින් මැෂින්ස් තියෙනවා. යුරෝ 549 වොෂින් මැෂින්. මෙතන තියෙන තනිකර බයිසිකල්. ඉතින් අපේ යාළුවා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් හොයනවා, තාම හම්බුන්නේ නැහැ. කවිට නම් බයිසිකලයක් ඕනේ කියනවා. මේකෙන් ගණන් වැඩි. යූස්ඩ් බයිසිකල් තියෙන අඩුවට ගන්න පුළුවන්. බලමු අපි ගිහිල්ලා ඒවත්. අර පැත්තේ බැලුවා. මෙතන තියෙන බයිසිකල් ස්පෙයා පාර්ට්ස්. පෙඩල්ස් තියෙනවා, ටයර්. නැති දෙයක් නැහැ. හුලම් පොම්ප. එතන තියෙන බයිසිකල් ෂූස්. ඊට පස්සේ මේ මොනවාද මේ හොකි රැකට් වගේ, මම හිතන අයිස් හොකි වලට ගන්න ඒවා. බෝලා තියෙනවා. ජැකට්ස් ඒරියා එක මේක. විවිධාකාර ජැකට්ස්. මේකේ ගණන් ඇත්තටම කිව්වොත් 200 ගණන් යන්නේ. යුරෝ 200 ගණනක් කියන්නේ ලොකු ගාණක්.
bags, boots, shoes තියෙනවා විවිධාකාර shoes branded ඒ ඔක්කොම ඩෙනිම් තියෙනවා ඩෙනිමුත් ඇත්තටම ටිකක් ගණන් යුරෝ 89ක් කියන්නේ රුපියල් 20000ක් විතර වෙනවා ටිකක් නෙවෙයි හොඳටම ගණන් shoes තියෙනවා ආයෙත් socks winter socks මේ ඕන වෙනවා අතර winter එකේදී අපේ යාළුවා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක් ගන්න යන්නේ ඇත්තටම කතාව මේ මෙහි බයිසිකල් සහ ඉලෙක්ට්‍රික් ස්කූටර් තමයි ගොඩක්ම ෆේමස් මෙන්න මේ ජාතිය වගේ එකක් මේ තියෙන්නේ මේකේ ඉලෙක්ට්‍රික් එක මේක තමයි මේ ඉතින් ගන්න යන්නේ අපේ චතුර්ක ගත්තත් වටිනවා මටත් හිතෙනවා ගන්න මේ ඔලත් ගත්තා බලන්න අපි දෙගොල්ලන්ට එතකොට මේ ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ යන්න පුළුවන් ස්කූටර් එකේ වැඩේ හරි ගියේ නැහැ මොකද ඒ ස්කූටර් එක මේ යුරෝ 100 ගානකට තියෙන එකක් ඒක අපි මදි දෙන්නෙකුට පදින්න මදි ඒක මගේ බරට විතරයි හරියන්නේ එක්කෙනෙකුට විතරයි පුළුවන් ඔව් ඒද එක්කෙනෙකුට යන්න නෙවෙයි අපි දෙන්න යන්න ඕනේ ඉඳලා දැන් අපිට මෙහි ඉන්න සේල්ස්මන් කෙනෙක් කිව්වා මේ මෙහි තියෙනවා රෙන්ට් එකට ගන්න. ඒ කියන්නේ අපි වෙහිකල් රෙන්ට් කරනවා වගේ ස්කූටර් රෙන්ට් එකට ගන්න පුළුවන්. යුරෝ 23ක් වෙන්නේ. ඉතින් ඒක පට්ට ලාභයි. මොකද වින්ටර් එකේදී අපිට ඒ ස්කූටර් අලුතෙන් ගත්තත් යූස් කරන්න බෑ. අරක 23ට අපිට මාසයක් පදින්න පුළුවන්. එයාලා ෆ්‍රී ඔෆ් charge ඔක්කොම errors හදලා දෙනවා. ඉතින් අපි ඒක බලන්නේ. ඒක ගන්න තමයි බලන්න ඉන්නේ. ඒක ගන්න අද බෑ. අද සෙනසුරාදා. ආයෙ සඳුදා තමයි ඒ කඩේ අරින්නේ. ඉතින් ඒකට සඳුදා ගිහිල්ලා ගන්නම්. එතකල් පොඩ්ඩක් ආයෙ ප්‍රිස්මා එකේ රවුමක් දාමු. මොනවද මෙතන තියෙන්නේ? නෑ මේ දෙකයි ගානක මේ ගාන තමයි. මොනවද? ඊටිපන්දම් ගැන කියන්න විශේෂ සුවදයි නේ. සෙන්ස් කැන්ඩල් වලට. ඔව් හරි. කැන්ඩල්ස් මේකේ මේ විශේෂත්වයක් තියෙනවා මේ ෆිනිෂ් අය ගොඩක් කැමතිලු ගෙවල් වල මේවා පත්තු කරන්න මේක හරි සුවඳයි. මේකේ පර්ෆියුම් එකක් වගේ තියෙන්නේ ඒකෙන් පට්ට සුවඳක් එනවා. ඉතින් මේවා සෑහෙන ගෙවල් වල පත්තු කරනවලු. ඉතින් අපේ අයත් ඒවා ගන්න තමයි මේ යන්නේ. ඒක ෆිනිෂ් වල කල්චර් එකේ කොටසල්ලු මේ ඉටිපන්දම්. ගෙදර පත්තු කරන එක සුවඳ හමන ඉටිපන්දම්. මෙතන තියෙන්නේ තනිකර පළතුරු ලෝකයයි. එතන තියෙනවා අඹ තියෙනවා. මේ තමයි අවකාඩෝ අපේ අලිපේර. මේක ටිකක් සම්පූර්ණ වෙනස්. අපේ තියෙන අලිපේර වගේ නෙවෙයි. නිකන් අමුතුයි. රසත් නැහැ කියලා තමයි ආරංචි හැටියට. ඒ වගේම මිදි තියෙනවා. කොමඩු තියෙනවා. කොමඩු කිලෝ එකක් 1.789ක් වෙනවා. ඇපල් නම් මෙහි ගොඩක් අඩුයි ගණන්. යුරෝ 1.729ක් වෙන්නේ ඇපල් කිලෝ එක. මේ තව ග්‍රීන් ඇපල් තියෙනවා. කෙසෙල් තියෙනවා.
යුරෝ 1.19ක් වෙන්නේ කෙසෙල් කිලෝ එක. මේක අපේ වගේ අර සීනි ඇඹුල් එහෙම කියලා නෑ, එකම වර්ගයක් තමයි තියෙන්නේ. දොඩම් වර්ග කීපයක් තියෙනවා. පොඩි සයිස් එකේ ඉඳලා ලොකුම සයිස් එකක් තියෙනවා මේක. මේ විශේෂත්වය මෙහි භාෂාව ෆිනිෂ් කියලා ලැන්ග්වේජ් එකක් තියෙන. මේකේ ඉංග්‍රීසි අකුරු තමයි තියෙන්නේ. ඒ වුණාට සම්පූර්ණ වෙනස්. මේ මොනවද? බතල. කොහොමද සයිස් එක බතල ගෙඩියක? කැරට් තියෙනවා. ඊට පස්සේ සලාද කොළ, සලාද වර්ග තියෙනවා. දැකලවත් නැති ඒවා අපි එක එක වර්ග. මේ පැත්තේ තියෙනවා ගෝවා. මේ විශේෂත්වය මේ තමයි කැරට්. කැරට් මෙහි මේ තැඹිලි පාට නෑ, කහ පාටට හුරුයි නිකන් ක්‍රීම් කලර් එකක් තියෙනවා. ඊට පස්සේ ඉඟුරු. මේ වගේම එළවලු වර්ග ඔක්කොම වගේ තියෙනවා. ලංකාවේ තියෙන ගොඩක් දේවල් වගේ තියෙනවා. එහෙ නැති ඒවත් තියෙනවා. අපිට හම්බුණා ලංකාවේ අක්කා කෙනෙක්. එයා අවුරුදු 15ක් මෙහෙළු ඉන්නේ. ඉතින් මේ එයා අපිව එක්කරන් ගියා පොලොස් තියෙන තැනකට. එතෙන්ද තමයි මේ යන්නේ දැන් පොලොස් බලන්න. පොලොස් කොහමද? මේක මං ගන්න මේ අර තෙල් එක තියෙන එක ඒක හොඳයි. අවුරුදු කොක්කොස් තියෙන ඒක දීතරහයි. මොකක්ද ඉතින් සිද්ධ ලකුණු ගහපු. ඕකේ. කැමන් එක. ඔව් ඒක මේකේ තියෙන පපඩම් තියෙනවා. මේ ළඟට තියෙන පපඩම් තියෙනවා. පපඩම් තියෙනවා. ඔව් යම් පෙන්නන්න මේ තියෙන පපඩම් මේ පපඩම් ඕන රාශියක් වෙයි ගන්න නෑ. ඉතින් ලංකාවේ ඉඳලා ඇවිල්ලා අවුරුදු 15ක් මෙහෙ ජීවත් වෙනවලු ඒ අක්කා. ඉතින් අපි හම්බෙලා දැන් ලංකා කෑම පෙන්නන්න එක්කර යනවා. මොකද මේ හොඳට හොල් එකයි. පපඩා. ඒකට කියන්නේ. ඒකට පපඩා. ලංකාවේ පපඩා. ඕකේ. ඒක අපර දාන මතක නැහැ නේද බලන්න. ඒක මේක නෑ. මෙතන තියෙන්නේ ගොඩක් ෆ්‍රෝසන් කෑම. ෆ්‍රෝසන් ෆෘට්ස් තියෙනවා. මේ පැත්තේ තියෙනවා පොටැටෝ චිප්ස්. කෑම ලෝකයක්. කෑම ලෝකයක්. කෑම නෙවෙයි හැමදේම ලෝකයක් මේක. අර කලින් අපිට හම්බුනේ අක්කා දකුණේ අක්කා කෙනෙක් මෙහි ඇවිල්ලා අවුරුදු 15යිලු. එයා මෙහි ෆිනිෂ් එක්කෙනෙක්ව තමයි මැරි කරලා ඉන්නේ. ඉතින් එයාට ළමයි දෙන්නෙක් ඉන්නවා කිව්වා. එයා මෙතන ඉඳලා කිලෝමීටර් 35ක්ද කොහෙද දුරින් තමයි පදිංචි. එයා කායකේ උදේ හවස වැඩට යනවා වෙනවලු.
ස්පෙෂල් චීස්. මෙතන තියෙන චීස් වර්ග. කේක් ආකාර චීස් තියෙනවා. මේ චීස් මේ සෙක්ෂන් එකක් වෙනවා කියනවා මේක මොකක්ද ස්පෙෂල් කියලා. ස්පෙෂල් චීස් එක. හෝම්මේඩ් වගේ වෙයි තියෙන. ඔව් අර ගෝමේ කියන්නේ එහෙම සීන් එකක් වෙන්නද. මෙතනත් චීස් ස්ලයිසස් තියෙනවා. යුරෝ 5ට වගේ තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා යෝගට්. යෝගට් වර්ග එක වර්ග. එන්න තියෙනවා බිත්තර. බිත්තර කේසින් එකම 2යි 3යි යුරෝ එහෙම තමයි තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා යෝගට්. මෙතන තියෙන ෆ්‍රෙෂ් මිල්ක්. එක වර්ගවල ෆ්‍රෙෂ් මිල්ක් තියෙනවා. දැන් අපි ගත්ත බඩු ටික බිල් කරලා දැන් එළියට යන්නේ. හරිම අමාරුයි. අපේ යාළුවෝ එනකල් පොඩ්ඩක් මෙතන වාඩි වෙලා ඉන්නවා. මේක ලොකු shopping complex එකක් කිව්වොත් හරි. මෙතන තියෙන බර්ගර් outlets කීපයක් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ Peugeot කාර් වගේක් SUV වගේක් විකුණන්න තියෙනවා. ඒ හැමදේම තියෙනවා. ඔන්න ඉතින් දැන් අපි ප්‍රිස්මා එකේ කිලෝමීටර් ගාණක් ඇවිදලා දැන් කකුල් පණ නැහැ. එළියට යන්නේ. බඩු පොඩ්ඩක් ගත්තා. මොකද අපිට අවශ්‍ය දේවල් ටික විතරයි ගත්තේ. මේක ඇතුලේ ගොඩක් මේ අපිට ලොගින් කරන්න බෑ. මොකද මේ යාලා කැමති නැහැ යාලාගේ මූණු පෙන්නනවට. ඒ හින්දා අපි පොඩ්ඩක් පරිස්සම් වුණා. දැන් තමයි මේ එළියට එන්නේ. පැය දෙකක් මේක ඇතුලේ ඇවිද්දා. මේ තමයි ප්‍රිස්මා එකේ එළිය. ඉතින් කිලෝමීටර් 3ක් විතර අපිට ආයෙ යන්න තියෙනවා අපේ ඇපාර්ට්මන්ට් එකට. ඔන්න අපි ඔයාලට ෆින්ලන්ඩ් වල තියෙන ලොකුම සුපර් මාකට් එක ප්‍රිස්මා එක ඇතුලේ ඔයාලට එක්ස්පීරියන්ස් එක ගෙනාවා. දැන් ඒක ඉවරලා අපි තවත් ප්‍රිස්මා එක ළඟම තියෙන තවත් ෂොප් එකකට යන්නේ. මේකට කියන්නේ කිරිප්පිස් කියලා. අර තියෙන බිල්ඩින් එක. ඒ කියන්නේ මේක ඇත්තම කියනවා නම් මේක මේ තව එක දෙයක් කියන්න ඕනේ. මෙයාලා මේ අපි මේ වයිට් ලයින් එකේ පාර ක්‍රොස් කරද්දී සාමාන්‍යයෙන් මීටර් 30ක් 40ක් ඈතින් තමයි මෙයාලා නවත්තන්නේ. ඒ කියන්නේ ලංකාව වගේ ළඟටම ඇවිල්ලා යට කරගෙන යන්නේ නැහැ. කවුරු හරි මේ ක්‍රොස් එකක් ළඟ ඉන්නවනම් එයාලා මීටර් 30ක් 40ක් ඈතින් නතර කරලා අපිට යන්න අවස්ථාව දෙනවා. ඒ තරම් මාර ඩිසිප්ලින් තියෙන මේ ඩ්‍රයිවර්ලට ඒකත් තියන්න ඕනේ. ඒ අතර ඉතින් අපි මං හිටියේ කිරිප්පිස් ගැන. ඒ කියන්නේ මේක සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක්. මේක දැන් මේ සෙනෝකේ ටවුන් එකේ 3ක් විතර තියෙනවා මේ වගේ ෂොප්. ඒ කියන්නේ 4ක් වගේනේ. ඔව් 4ක් 5ක් වගේ තියෙනවා. ඒ කියන්නේ මෙයාලා පාවිච්චි කරලා විසිකරණේව නෙවෙයි පාවිච්චි කරලා තව පාවිච්චි කරන්න පුළුවන් බඩු ඇඳුම් හොඳ තත්ත්වයේ තියෙනවා. තව කෙනෙකුට ඒ කියන්නේ අපේ අය පාවිච්චි කරා වගේ නෙවෙයි මෙයාලා පාවිච්චි කරනවා. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ තියෙනවා. අපි එකපාරක් මේ ඊයේ වගේ ගිහිල්ලා බැලුවා වෙන ෂොප් එකකට. ඉතින් ඒවා මෙයාලා මේ වගේ තැන් වලට දෙනවා. ඒ කියන්නේ සමාජ සුබ සාධනය සඳහා සමාලු දෙන්නේ. එයාලා දෙන්නේ ෆ්‍රී. ඔව්. එයාලා ෆ්‍රී දෙන්නේ. මේ වගේ ඉතින් පොඩි මුදලකට ඒවා ගන්න පුළුවන්. දැන් ගොඩක් දැන් ෆින්ලන්ඩ් වලට ලංකාවේ අය එනවා. ඉතින් එයාලට ආපු ගමන් ජීවිතේ පටන් ගන්න ඕනේ එකේ බින්දුවේ. ඔව් මේ රටට ඉතින් ගොඩක් වැඩගත් වෙනවා තියෙනවා. ඔව් ෆින්ලන්තයට ආවට පස්සේ ආපු ගමන් ගන්න බඩු ඒ කියන්නේ හට්ටි මුට්ටි වලං ඕවා පිඟන්
කෝප්ප අර ඇඳුම් හැමදේම මේකේ තියෙනවා අඩු මුදලකට ගන්න පුළුවන්. ඒක යුරෝ 1ට 2ට වගේ ගන්න තියෙනවා. ඉතින් ඒක මාර්ම වටිනවා. ඒක මේ ෆින්ලන්තේ තියෙන වැදගත්ම දෙයක්, කවුරුත් වැඩිය දන්නේ නැති දෙයක්. ඉතින් මෙහි මිනිස්සු සතුටින් ඉන්න එක කාරණයක් ඒක වෙන්න ඇති. ඉතින් අපි මෙන්න මේ කිරිප්පිස් කියන ෂොප් එක ඇතුළට ගිහිල්ලා තියෙනවා මොකද රෙඩ් ක්‍රොස් එකේ බැජ් එකක් තියෙනවා. ඔව් මේ තියෙන්නේ. මේ සුදු බෝඩ් එකේ තියෙන්නේ. ඉතින් තව දෙයක් කියන්න ඕන අපිට මට ඔයාලට අපේ යාළුවෝ දෙන්නම අඳුන්වලා දෙන්න බැරුණා. ඔයාලා දැනටවත් කවිව දන්නවා. මේ තමයි අපේ යාළුවෝ දෙන්න. මෙයා අපේ කවුද? චතුර්කගේ ආදරණීය සුන්දර බිරිඳ තමයි මේ ඉන්නේ. මාල්ෂා. නමත් අමතකුණා ඒත් එක. ඉතින් මල්ෂායි මායි චතුර්කයි කවි අපි ටික තමයි දැන් ෆින්ලන්ඩ් වලට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට මතක ඇති අපි ඉන්දියාව ගිය වීඩියෝ එකෙත් මේ දෙන්න හිටියා. තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නා දාවේ නැහැ, අසනීප වෙලා. නිමන්තයි එයාගේ වයිෆුයි. ඉතින් අර කිව්වා වගේ මේ තියෙන්නේ රෙඩ් ක්‍රොස් බෝඩ් එක. ඉතින් අපි සෙට් එක ඔයාලට අපි මේ සුන්දරත්වයේ විඳින ගමන් ඔයාලටත් මේකේ සුන්දරත්වයේ ගේන්න තමයි මේ වීඩියෝ ටික කරන්න යන්නේ. ඩක්ටර්ලාට ඇතුලේ වීඩියෝ කරන්න පුළුවන් එකක් දන්නේ නැහැ. කියන්න බෑ. කියන්න බෑ. අපි අවසර අරන් තමයි ඉස්සලා බලන්න වෙන්නේ. ඔව් මේක අර සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක් ඉඳන් අපි දෙන්න ඉස්සලත් කතා වුණේ. ඒක මිනිස්සු පෙන්වන්න බෑ. මෙහි කොහොමත් එහෙම එකක් තියෙනවා අපේ මේ රටේ මිනිස්සුන්ව පෙන්වන්න බෑ. විශේෂයෙන්ම මේ වගේ තැනකදී ඒක එතිකල් නැහැනේ නේද? ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ අපි උනත් කැමති නැහැනේ පරණ බඩුවක් ගන්න එකක මූණ පෙන්වන්න. ඉතින් මෙයාලත් එහෙම ඇති. මෙයාලා සුද්ධෝනේ. ඉතින් බලමු අපි. මේ එහෙම වුණොත් හිමින් හොරෙන් වීඩියෝ කරලා ඔයාලට පෙන්වන්නම්. මේක තමයි ෂොප් එක. කිරිප්පිස් කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ගිහලා බලමු මොනවද අපිට ගන්න තියෙන්නේ කියලා. කරන්න දෙයක් නැහැ. අපි එද්දිම මේක වාලා මේකේ ගාලා තියෙනවා උදේ කීයද ඉඳන්? උදේ 10 ඉඳන් අද මේ 4 වෙනකන්. සාමාන්‍යයෙන් මේ සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් තියෙන්නේ 6 වෙනකන්නේ. දැන් සතිය දවස්වල 10 ඉඳලා 6 වෙනකන් තියෙනවා. දැන් වෙලාව 4:00මාරයි. මටත් ගානක් කියන්නේ. 4ට වහලා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ආයෙ වෙන දවසක එන්නම් තව. ආයෙ දවසක ඔයාලට කිරිප්පිස් එක කියන්නම් නම් ඉතින් ඔයාලා බ්‍රීෆ්ලි දන්නවා දැන් මොකද්ද කිරිප්පිස් කියන්නේ? ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. බඩු ටික විතරයි අපිට පෙන්නන්න බැරුනේ. ආයෙ අපි ආවිලා පෙන්නන්නම්. ඉතින් තව බලමු ඉස්සරහට තව මොනවා හරි ගේන්න කිරිප්පිස් එක ළඟින් ආයෙ අපි දැන් පයින් ඇවිදගෙන යනවා. ආයෙ දැන් අපේ අපාර්ට්මන්ට් එකට කිලෝමීටර් 4ක් විතර තියෙනවා. යන් ඉතින්. දැන් වෙලාව 4:00මාරයි. තව කාරණයක් කියන්න ඕනේ. මේ දවස්වල ෆින්ලන්ඩ් වලට රෑ වෙන්නේ නැහැ. ඒක 아무තු කතාවක්. සාමාන්‍යයෙන් රෑ 10 11 වෙනකල් අවුව තියෙනවා. මේ වගේම පට්ට අවුව. ඒ කියන්නේ දවල් 11ට 12ට වගේ අවුව තියෙනවා. ඉතින් ඒක මේ සමයකේ තියෙන විශේෂත්වයක්. ඒ වගේම වින්ටර් එකේදී සමහර වෙලාවට 2-3 වෙද්දී ඉර බහිනවලු. 2-3 වෙද්දී රෑ වෙනවලු. ඉතින් හැමදේම මේකේ ඕවා ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් එක්ස්පීරියන්ස් තමයි මේ රටේ තියෙන වැඩි හරියක්. ඉතින් දැන් මේ දවස්වල අපි දැන් ඊයේත් දැක්කා. ඊයේ පෙරේදා හැම රෑ උනේ රෑ 10 11 වෙද්දී තමයි අඳුර වැටුනේ. ඉතින් ඊයේ රෑ 9ලු. මෙයාලා ආවේ අපිට කලින් ෆින්ලන්ඩ් වලට. මෙයාලා අපිට මාසෙකට විතර කලින් පාන්දර 2ට තමයි රැ වෙන්නේ. පාන්දර 2ට නෑ 12 වගේ. අපි නිදිය ගද්දී දවල්. ආයි පාන්දර 4ට විතර ආයි ඉර පායන. අපි මෙහෙට යන්න නේද? නෑ. ඉතින් මාරව මේ යුරෝප් රටවල තියෙන එකක් ගොඩක් අය ලංකාවේ දන්නේ නෑ මේක. ඒක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. දවස්වල අපේ රටට වඩා රස්නේ නේද? ඔව් ඒ ගැන නම් කියන්න ඕනේ. දැන් අද තියෙනවා සෙල්සියස් 23යි. ඒක නම් සාමාන්‍යයෙන් නුවර ක්ලයිමේට් එක වගේ. මෙයාලා ආපු දවස්වල 30ට ගියාලු. ඒ කියන්නේ එළියට බහින්න බැරි රස්නයක් තිබිලා තියෙනවා. මේ හිම වැටෙන රටක් කියලා හිතන්නවත් බැයිලු. ඒ තරම් රස්නේලු. ඉතින් තව මාසෙකින් විතර සමහර විට හිම වැටෙයි. දැන් අපි ඉන්නේ සැප්තැම්බර් මුල් සතියේ. ඔක්තෝබර් අන්තිම වගේ වෙද්දි බෝදුරට වින්ටර් එක එනවා කියලා තමයි කියන්නේ. අපිත් දන්නේ නැහැ. බලමු ඉඳලා. ඉතින් ඕක තමයි මේ ෆින්ලන්ඩ් වල පළවෙනි වීඩියෝ එකෙන් ඔයාලට කියන්න තියෙන දේ. තව ගොඩාක් දේවල් කියන්න තියෙනවා. මේ හැමදේම වෙනස් දේවල් ගොඩක් තියෙනවා. ඔයාලා අපි දන්නේ නැති දේවල් ඒවා අපි ඔයාලට කියන්නම්. ඒ වගේම මේ තව දෙයක් ඕනේ. හැම ගෙදරකම ඇපල් ගහක් තියෙනවා. ඇපල් ගහ නිකන් මෙහි අපේ ගෙවල් වල වැල වැටිලා තියෙනවා වගේ තමයි ඇපල් වැටිලා තියෙන්නේ ගහ මුල. ඒවත් අපි පෙන්නන්න. ඉතින් හරිම සුන්දර රටක්. ඒ වගේම මිනිස්සු ලෝකේ සතුටින් ඉන්න රට කියන්නේ ඇයි කියන එක අපි ආවට පස්සේ තමයි තේරුනේ. ඒක ඔයාලටත් ටික ටික පෙන්නන්න.
ඉතින් මේ වගේම එක්ස්පීරියන්ස් එකක් අරගෙන අපි ආයෙත් එන්න මල්ෂයි චතුර්කයි කවි අපි 4 දෙනා එහෙනම් ගිහිල්ලා එන්නම් ඊළඟ ෆින්ලන්ඩ් වල සුපිරිම වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙනකල් එහෙනම් අපි යනවා අපේ channel එක subscribe ඒක අමතක වුණා මේ දනු කවි YouTube channel එක subscribe කරන්න notification icon එක ඔබන්න ඒ වගේම share කරන්න like කරන්න හැමදේම කරලා අපිත් එක්ක ඉස්සරහට අපේ channel එකේ වීඩියෝ ගොඩක් අඩුවෙන් දැම්මේ මේ පසුගිය කාලෙම ඉස්සරහට ෆින්ලන්ඩ් වල ඉඳලා එක දිගට හරහට වීඩියෝ දානවා ඔයාලා බලන්න ඉතින් අපිත් එක්ක දිගටම රැඳෙන්න එහෙනම් අපි ගියා ජය වේවා